තින්නවල මේ අපේ YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද වීඩියෝ එකක් ගන්න හිතුවා ගොඩක් අය මේ දවස්වල කරන Binance ගැන. ඉතින් මුලින්ම කියනවනේ මේ වීඩියෝ එක skip කරන්න එපා කොතනකවත්. ඔයාලට ගොඩක් වටින දේවල් අපි කියනවා. ඒවා මගහැරෙන්න පුළුවන්. ඉතින් අපි channel එක අලුතෙන් පටන් ගත්තේ ඒක subscribe කරන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ගත්තර පස්සේ දැන් ඉතින් Binance app එක ඔයාලා Play Store එකකින් install කරගන්න. ඒක install කරගත්තට පස්සේ ඔයාලට account එක හදන්න යනවා. ඒක account එක හදන හැටි YouTube වල වීඩියෝ තියෙනවා. search කරලා account එකක් verified විදියට හදාගන්න. ඉතින් ඒ විදියට හදාගත්තට පස්සේ ඔයාලා මේ වගේ interface එකකට තමයි එන්නේ. ඉතින් මෙහෙමයි දැන් මෙතන ඔයාලා Binance වලින් කරන්න පුළුවන් සල්ලි ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මම මෙතන කියන්නේ හරියට පුළුවන්ද කියලා ඔයාලගේ දක්ෂතාවය මත තමයි මෙතන සල්ලි ගන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි spot trading. දෙවෙනි ක්‍රමය තමයි future trading. ඉතින් මේ ක්‍රම දෙක හරහාම ඔයාලට මුදල් උපයන්න පුළුවන්. ඉතින් අපි අද මේ දෙක ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් ඉස්සෙල්ලම පියන් ස්පොට් ට්‍රේඩින් වලට ස්පොට් ට්‍රේඩින් ගත්තම දැන් අපි ඉන්නේ මේ ස්පොට් එකේ ස්පොට් ට්‍රේඩින් ගත්තම මේක මෙහෙමයි වෙන්නේ. දැන් ඔයාලා හිතන්නකෝ මෙතන තියෙනවා අපිට ඉස්සෙල්ලා පියන්කෝ මාකට් එකට දැන් ඔයාලට මෙතනින් තමයි කොයින්ස් පෙන්වන්නේ. මේ තියෙන කොයින්ස් USDC ඒ වගේ BTC Ethereum Bitcoin USD1 Solo වගේ ඕම කොයින් තියෙනවා. මෙයාලා දීලා ගොඩක් කොයින්ස් තියෙනවා. මේ ආකාරයට ගත්තම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේවයින් රේන්ජ් එක යන තියෙනවා මේ පැත්තේ. ඒ කියන්නේ මේක පැය 24ක් තුල. දැන් අපි මේ කොයින් එක ගත්තොත් දැන් USDC ගත්තොත් මේ කලින් ගත වුණු පැය 24 තුල මේක 0.1 වැඩි 0.01ක් වැඩි වෙලා තියෙනවා. දැන් දෙකයි මේ වෙනස් වෙනවා මේ කොයින් එක. දැන් මේ කොයින් එක Bitcoin ගත්තොත් මේ ගත වූ පැය 24 තුල 0.05ක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඕක කොයින් රේන්ජ් එක මේකත් බලලා තමයි කොයින් එක බයි කරනවා නම් සෙල් කරනවා නම් මේක කරනවා. ඉතින් අපි දැන් යන් ට්‍රේඩ් වලට මෙහෙමයි ඔයාලා මේ ට්‍රේඩින් එකක් දාගන්නවා නම් ඉස්සෙල්ලා ඉතින් Binance එකට මුදලක් දාන්න ඕන. ඒක දාන මුදල තේරෙන ගන්න ඔයාලා රුපියල් 500 ඉඳලා පුළුවන්. ඉතින් දාන වීඩියෝ එකක් මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. සල්ලි හරියට Binance එකට දාගන්නේ කොහොමද කියලා channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි අද කතා කරන්නේ spot trading ගැනයි future trading ගැන. දැන් මේ spot trading කියන එක ගත්තට පස්සේ ඔයාලට පළවෙනිටම පේනවා මෙතනින් currency එක තෝරන්න. මෙතනින් ඔයාලට මේ තියෙන USDT යටතේ දැන් මම දාන්න තියෙන USDT මම සල්ලි දාගත්තේ USDT විදියට. එතකොට USDT යටතේ තියෙන coin තියෙනවා. USD1 Huma ඔය වගේ ස්පෝට් වගේ coin තියෙනවා. ඉතින් අපිට කැමති එකක් select කරගන්න පුළුවන්. මම USD1 ඇලිලා USDT තමයි තියෙන්නේ. ඉතින් ඊළඟට ඔයාලා ගත්තම මෙතන තියෙනවා buy and sell. ඉතින් buy and sell කියන්නේ ඔයාලා දන්නවා මිලදී ගන්නවා. sell කියන්නේ විකුණනවා. දැන් මේ දෙකේ හැමයි තියෙන්නේ. buy sell මේ දෙක ගොඩක් වැදගත් වෙන දෙකක් තියෙන buy sell. ඊළඟට තියෙනවා අපිට limit කියලා එකක් මෙතන. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනින් limit market stop limit stop market trailing stop OCO algo order වගේ කීපයක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් වැදගත් වෙන්නේ limit කියන එකයි market කියන එකයි විතරයි. අනිත් ඒවා දැම්ම අවශ්‍ය නැහැ. ඉතින් මේ limit කියන එක ගත්තට පස්සේ limit කියන්නේ දැන් අපි ඔය හිතනකො දැන් මේ coin එක යන range එක තියෙනවානේ 1.7 0.210නේ. දැන් මෙතනින් තියෙනවා ඒක. දැන් අපිට limit එකක් දාගන්න හැකි මේ coin එක අපිට buy කරන්න ඕන ඩොලර් එකකදී. USDT එකයි ඩොලර් එකකදී amount එකයි. දැන් USDT එකකදී ඒ කියන්නේ දැන් මේක අපි දැවුවොතින් මේක buy වෙනවා limit එක දාලා තියෙන්නේ අපි USDT එක. ඒ කියන්නේ මෙතන එකක් වුණ ගමන් මේක buy වෙනවා. buy USD1 දුන්න ගමන් ඔයාලට මෙතනින් පේනවා try convert කියලා තියෙනවා. මේක ඔබන්න ක්ලික් කරාට පස්සේ ඔන්න ඉතින් මෙතනින් එනවා මේ වගේ තැනකට
මෙතින් ඔයාලා කන්වර්ට් දෙන්න ඕන මෙතින් ඔයාලා මේ ප්‍රීවියව් කියන තැන දෙන්න හරි මේ වගේ ලෝඩින් වුණාට පස්සේ ප්‍රීවියව් කියන තැන දෙන්න දුන්නා පස්සේ ඉතින් ඔන්න විදියට පොඩ වෙලා ගිහලා USDT තියෙනවා මේ වගේ USDT ප්‍රමාණය මදිලු දාන්න ඒකයි ඉතින් මං දැන් මේක දාන්න ඉතින් පෙන්නන ප්‍රීවියව් දුන්නු ගමන් ඔයාලට ඕකේ දෙන්න 8.6 තියෙනවා එකක් කරනවා ඉතින් දුන්නු ගමන් ඔයාලගේ බයි එක මේ වෙනවා ඉතින් මේ විදිහට කොයින් එක බයි කරගන්න පුළුවන් ලිමිට් වලින් දැන් අපි මාකට් කියන එක ගැන තමයි දැන් කතා කරන්නේ දැන් ලිමිට් කියන එක ගැන ඔයාලට දවසක් ඇති ලිමිට් කියන්නේ දැන් මෙතන තියෙන මේ ගානට වඩා ඔයාලා දැන් ඩොලර් මෙතන තියෙන 1.7.210යි නම් ඔයාලට මේක දැන් ඔයාලා මේ මාකට් එකේ ඉන්නේ නැහනේ ඔයාලා මාකට් එකේ හැමතිස්සෙම බලාගෙන ඉන්න බෑනේ මේක දැන් රෑකදී ඩොලර් එකකට විතර අඩු වුණොත් මේක ටග් ගාලා ඔයාලගේ ඔටෝ බයි වෙනවා ඒකට තමයි ලිමිට් එක තියෙන්නේ ඉතින් ඒක හරිම බයිනන්ස් එකේ දීලා තියෙන හරිම හොඳ මේක ඔප්ෂන් එකක් ඉතින් මේ ලිමිට් කියන එක ගැන දැන් පැහැදිලි ඇතිනේ දැන් අපි කතා කරමු මාකට් කියන එක ගැන මාකට් කියන එක ගත්තොත් දැන් ඔයාලගේ මේ මාකට් ප්‍රයිස් එක 1.7.210 දැන් ඔයාලා මෙතනින් ටෝටල් එකක් දීලා බයි දුන්නොත් මේ බයි USD1 කියන එක දුන්නොත් ඔයාලගේ මේ මාකට් එකේ තියෙන ප්‍රයිස් එකම තමයි මේක බයි වෙන්නේ ඒකට තමයි මාකට් කියන්නේ. ඉතින් මේක සෙල් එක ගත්තොත් ඒත් ඒ විදිහම තමයි. ඔයාලට දැන් අපි සෙල් එක ගැන කතා කරමු. ඉස්සෙල්ලම ලිමිට් එක දාමු. ලිමිට් එකේ සෙල් එක ගත්තොත් දැන් මෙතන ලිමිට් නේ. ලිමිට් කියන්නේ දැන් ඔයාලා හිතන්නකෝ මේ කොයින් එක ඔයාලට විකුණ ගන්න ඕන දැන් ප්‍රොෆිට් එක ගන්න නම් ඩොලර් එක විතර දෙකකට. මෙතනින් ටයිප් කරන ඩොලර් 2යි. ඩොලර් 2යි. ඩොලර් 2 ටයිප් කරලා amount USDT ඔයාලා ගාව තියෙන ප්‍රමාණය දාන්න. එකයි. එතකොට එකක් දාවොත් ඔයාලට දැන් මේ මාකට් එකේ තියෙන ප්‍රශ්නේ දැන් ඔයාලා හිතන ලිමිට් යනවා මාකට් එකේ දැයට මාකට් ප්‍රයිස් යනවා ඩොලර් 2කට. 2කට ගිය ගමන් ඔයාලා දැන් මේකින් නැහැ ඔටෝ ඔයාලට බයි වෙනවා. දැන් sell USD1 වුණු ගමන් ඔය විදියට මගේ ගාව සල්ලි නැහැනේ. ඒක නිසා මෙහෙම වෙනවා. ඉතින් ඒ විදිහට තමයි හරියට සෙල් එකක් දාගන්නේ. දැන් සෙල් එක ගැන තදසක් ඇති ලිමිට් එකෙන් දාන විදිය. ඊළඟට ඉතින් ලිමිට් නැතුව ඔයාලට මාකට් දානවා නම් දැන් ඔයාලට ඉතින් මේ මාකට් එකේ තියෙන 1.210. දැන් මාකට් ප්‍රයිස් එකට ඔයාලා එකක් දාලා සෙල් USD1 දුන්නොත් දැන් මේ මාකට් එකේ තියෙන ප්‍රයිස් එකටම ඔයාලගේ USD එක සෙල් වෙනවා. ඒ කියන්නේ ඔයාලට ප්‍රොෆිට් එකක් එනවා. දැන් ඔයාලා හිතන්න ඔයාලා ගත්තේ 1.209කට කියලා ඔන්න 9ට බයි කරා නම් ඔයාලට 0.2.01ක ප්‍රොෆිට් එකක් එනවා. ඒ වගේ චූටි ප්‍රොෆිට් එකක් තමයි ස්පොට් ට්‍රේඩින් වලින් එන්නේ. ඉතින් මේ විදිහට තමයි මේක හරියට කරන්නේ. අල්ලගෙන ගියොත් වැඩේ ලේසි. ඉතින් දැන් අපි ස්පොට් ට්‍රේඩින් ගැන කතා කරා. ඔයාලට යම්කිසි අදහසක් ඇති. ඔයාලට ඕන නම් USD1 එක බයි එකක් කරන කලින් මේක කලින් මාකටිං බලන්න පුළුවන් මේ ඇත්ලටික්ස් දීලා. ඉතින් මේ විදිහට තමයි කලින් මාකට් එක ගිහලා තියෙන්නේ. ඔයාලට මේක පේනවා. මේ ඉදිරි පැයවල මේ කලින් මේ වෙලා තියෙන විදිය. ඔය විදිහට තමයි ඉතින් මේක තියෙන්නේ. ඉතින් අපි දැන් කතා කරමු ෆියුචර් ට්‍රේඩින් ගැන. ෆියුචර් ට්‍රේඩින් ගත්තම ඔය විදිහට තමයි ෆියුචර් ට්‍රේඩින් එක. දැන් ෆියුචර් ට්‍රේඩින් එකේ තියෙන්නේ අපි අනාගතේ දැන් ඉස්සරහට වෙන දේ හිතලා තමයි මේක දාන්න තියෙන්නේ. දැන් ඔයා හිතන්න මේක දැන් මම දීලා BTC නේ. බිට්කොයින් එක දීලා තියෙන බිට්කොයින් දීලා මම බිට්කොයින් එක ඉස්සරහට දැන් මෙතන 86 නේ. මම හිතනවා මේක දැන් ඉස්සරහට අප් වෙයි කියලා. ඒ කියන්නේ ලොං වෙයි කියලා අප් වෙයි කියලා හිතනවා නම් ඔන්න මම මෙතනින් ප්‍රයිස් එක ලිමිට් එක දානවා 90 දාලා amount එක දාලා මම බයි වෙනවා. ඒ විදිහටම ඔයාලට සෙල් කරගන්නත් පුළුවන්. වැඩි ගානකට හරි අඩු ගානකට හරි ඔයාලට කැමති ගානකට අර විදිහම තමයි ස්පොට් ට්‍රේඩින් වල. ඉතින් මේ විදිහට තමයි හරියට ට්‍රේඩ් එක දාගන්නේ. ඉතින් ඔයාලට මේකෙන් ලොකු මුදලක් හොයන්න පුළුවන්. ඔයාලා ස්පොට් ට්‍රේඩින් වල ඉන්න ගොඩක් ලොස් වෙන ප්‍රමාණය අඩුයි. ඒක නිසා ඉතින් ස්පොට් ට්‍රේඩින් නම් ගොඩක්ම හොඳයි. මම 100ක් මේ කරනවා. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මම ඊළඟට කියනවා ඔයාලට සල්ලි කොහොමද Binance account එකට ලංකාවේ බැංකුවකින් දාගන්න හරියටම කියලා.
ඉතින් අදට වීඩියෝ කිවරයි. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරලා comment එකක් එහෙම දාලා like එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න. ස්තුතියි.